එහෙනම් අද ජර්නි විත් රවීන් ඔයගලන්ට පෙන්වන්න හදන්නේ දකුණු කොරියාවේ වගාවක් මේ උජම්බු නගරයේ මැද පොඩි ඉඩක තමයි මේක වගා කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති ඉතින් මේ ඒගොල්ලෝ මේ වගා කරලා තියෙන එක. මේ ටවුන් එකක් මැද්දේ පේන්නේ නැති ඔය ඇපාර්ට්මන්ට් බිල්ඩින් වටේම ඊටසේ හයිවේ එක මේ පැත්තෙන් මේ තමයි ඒගොල්ලන්ගේ වගා කරපු කුඹුර. මේකේ විවිධ දේවල් වවලා තියෙනවා. සුදු ලූණු ඊට පස්සේ ලූණු ඊට පස්සේ රාබු සෝයා ඔය වගේ විවිධ දේවල් තක්කාලි වගේ විවිධ දේවල් වවලා තියෙනවා. මේ පොඩි ඉඩක මේ පොඩි ඉඩේ ඒගොල්ලෝ ලොකු අස්සෙන්ඩක් ගන්න විදිහට තමයි වගා කරන්නේ. ඒගොල්ලන්ගේ යාන වෙනස් කරපු හරි මොකක් හරි සිස්ටම් එකකට මේගොල්ලෝ එහෙම වවලා තියෙනවා. මේකට මේ වැවිලි වලට මේගොල්ලන්ගේ බැංකුව වලින් දෙනවා ආධාර දීලා ඒ සමහරක් වෙලාවට පළදාවත් ගන්න මේ බැංකුව වලින්. අරන් සම්පූර්ණ ඒක ගොවියව අසරණ කරන්නේ නැතුව හොඳ මිලක් දීලා අරගෙනත් යනවා. එහෙමත් සිස්ටම් හදලා තියෙනවා. ඉතින් මට ඇත්තටම කියන්න ඕන උනේ අපේ ලංකාවේ කොයිතරම් නිකන් ඉඩ තියනවද නේ? නිකන් ඉඩ තියනවා. ඒ කියන්නේ පුරන් වෙච්ච කුඹුරු අනම්මනම් ගොඩාක් තියෙනවා වගා කරන්න නැති. අපේ රට කුෂිකර්මාන්තික රටක් කියලා හැමෝම තිස්සෙම කියන හින්දා මම මේ කියන්නේ. මේ වගේ පුළුවන් නම් කියන්නේ රජයත් මැදිහත් වෙලා ඒ වලට මිනිසුන්ට අවශ්‍ය දේවල් දෙන්න පුළුවන් නම් දීලා වගා කරන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් නම් ඇත්තටම ලොකු දෙයක්. පේනවා ඇති දැන් මේ පැත්තෙන් ලොකු කන්දක් තියෙන්නේ. ඊට පස්සේ ඇපාර්ට්මන්ට් හරහා මේ මැද්දේ මේක හදන්නේ. ඉතින් මේගොල්ලෝ මේ කුඹුර පොඩියට මේගොල්ලන්ගේ මේ යන කුඹුරක් වගේ මේකේ පේනවා ඇති විවිධ දේවල් තියෙනවා. හරි ලස්සනයි. ඉතින් ඒකින්ද මේ ඇත්තටම පුළුවන් නම් ලංකාවේ උත්සාහ කරන්න මේ වගේ මේ පාවිච්චි කරන්න. මෙහි අර මේ ලංකාවේ වගේ ගෝවියෝ මේ මඩ නාගෙන එහෙම නැහැ. ඒ කියන්නේ කවුරුත් කැමති නැති එහෙම දෙයක්ුත් නැහැ. තරුණ ඒගොල්ලොත් කරනවා, ගොවිතැන් කරනවා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලන්ගේ සීතල කාලෙට මුකුත් නැති වෙනවා. ඒකින්ද මේගොල්ලෝ රස්නේ කාලේ එනකොට දැන් මේ රස්නේ කාලේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ වගා කරගෙන පුළුවන් තරම් ආරක්ෂා කරගන්නවා සීතල කාලේ ප්‍රයෝජනෙට ගන්න. ඉතින් අපේ රටේ එහෙම දෙයක්ුත් නැහැ නේ. එහෙනම් උත්සාහ කරන්න එක. ඉතින් රැඳිලා ඉන්න ජර්නි විත් රවීන් එක්ක මේ වගේ දකුණු කොරියාවේ වීඩියෝ බලන්න පුළුවන් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කාට හරි දකින්න බලන්න. එහෙනම් ජය වේවා.